සර් දැන් මේ උයන පිහන වැඩ ගත්තාම මේ කාන්තාවන්ට කොහොමද ඉතිහාසය තිබ්බ තැන? ඉතිහාසයේ කාන්තාවට ඉහුම් පිහුම් සම්බන්ධව හොඳ තැනක් තිබ්බා. පවුල් පිටිම ගොඩ ගියපු කාන්තාවෝ ඉන්නවා ඉහුම් පිහුම් නිසා. එහෙමද? ඔව්. දන්නවද සාලිය අශෝකමාලා කතාව? නෑ නේ සර්. සාලිය කියලා කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පුතානේ. දවසක් සාලිය යනවා උයන් සිරිනරම. ඔය අතරමඟ රාජපුරුෂයෝ ඒ පාර හරහා යන පිරිස් වරක්වලා යන පාර ක්ලියර් කරලා දෙනවා. ඔහොම යන අතරතුර අශෝකමාලා කියන සඩලුකුලේ කාන්තාවක් මේ පාර හරහා යන්න හදනවා. එතකොට රාජපුරුෂයෝ මේ අශෝකමාලාව නවත්වලා තියෙනවා. සාලිය දැන් ඇතාපිට නැගලා ඉස්සරහට එනවා. ඒ එනකොට සාලියට දකින්න පුළුවන් වෙනවා අශෝකමාලාව. ඇත්තටම සාලිය මේ අවස්ථාවේදී අශෝකමාලාව හිතන්නේ පිළිමයක් කියලා. මොකද ඒ තරම් නිසල්මන්ව පැත්තකට වෙලා මේ අශෝකමාලා ඉන්නවා. සාලියට පොඩි හැඟීමක් ඇති වෙලා සාලිය ඇතාව පැත්තකින් පාක් කරලා අශෝකමාලා ළඟට එනවා. ඇවිල්ලා අශෝකමාලාව අතින් අල්ලනවා. ඊළඟට මොකද කරන්නේ? අශෝකමාලා දැන් මනුෂ්‍ය ස්ත්‍රියක දැනගන්නවානේ පිළිමයක් නෙමෙයි කියලා. දැනගත්තට පස්සේ සාලිය තමන්ගේ හිතේ ඇති වෙච්ච හැඟීම අශෝකමාලාට ඉදිරිපත් කරනවා. කොහොමද දන්න ඉදිරිපත් කරන්නේ? මෙන්න මෙහෙම. අයිම් ප්‍රින්ස් සාලිය කරගමි ඔබව බාරිය. දැන් ඕක අහන් ඉන්නවා අශෝකමාලා. බිම් බලාගෙන දැන් මෙහෙම ඉන්නේ. අශෝකමාලා කියනවා කමක් නෑ ඊට කාර්ය රැගෙන එනුමැන වෙඩින් සාරිය. දැන් දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? අශෝකමාලා සඩලු කුලේ කාන්තාවක්, සාලිය රාජකුමාරයෙක්. ඒ නිසා දැන් පෞල් ප්‍රශ්න කුල ප්‍රශ්න මෙතෙන්ට ඇති වෙනවා. නමුත් දැන් සාලිය අශෝකමාලාව අහිමි කරගන්න කැමති නැහැ. සාලිය යනවා රජමාලිගාවට. ගිහිල්ලා පිය රජුරුවන්ගෙන් අවසර ගැනීමේ කාර්යය පවරනවා කාටද? අම්මට. උඹලා වගේම තමයි. තාත්තගේ මොකක් හරි කරගන්න ඕන නම් අම්මට ගිහිල්ලා ෂේප් එකේ කියලා. ඉතිහාසෙත් ඕකම වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දුටුගැමුණුගේ බිරිඳ ඇවිදිලා දුටුගැමුණුට කියනවා. නිකන් තමන්ගේ සැමියාට කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. අපේ එකම කොල්ලා මෙන්න මෙහෙම අශෝකමාලා කියන සඩල් කුලේ කාන්තාවට කැමති වෙලා තියෙනවා. ඒ තැනැත්තියම බඳින්න ඕනේ කියලා කියනවා කියලා ඔන්න දැන් විස්තරේ කියනවා. දැන් මොකද කරන්නේ? මේකට දැන් බැහැ කියන්නත් බෑ දුටුගැමුණුට. දුටුගැමුණු මෙතෙන්දී පොඩි අභියෝගයක් දෙනවා. මෙන්න මේ සීන් එක ඔයා ඉසුරුමුණියට ගියා නම් ඉසුරුමුණි කෞතුකාගාරේ රජපෞල දැක්වෙන කැටයමින් දැක බලා ගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දුටුගැමුණු මේක හොඳින් අහලා චැලෙන්ජ් එකක් දෙනවා. කාටද දෙන්නේ? සාලියට. අශෝකමාලාට පුළුවන් වුණොත් රජපෞලේ ඉන්න අයට උයලා කන්න දීලා ඒ අයගේ හිත දිනා ගන්න Taman මේ සම්බන්ධයට කැමැත්ත ලබා දෙනවා කියලා කිව්වා. දුටුගැමුණු දැන් මෙහෙම කිව්ව ගමන් සාලිය දුවලා යනවා අශෝකමාලා ළඟට. ගිහිලා කියනවා මෙන්න මෙහෙම චැලෙන්ජ් එකක් දුන්නා. අපි දැන් මොකද කරන්නේ? අශෝකමාලා ගත් කටරම කිව්වා බිය නොවන්න සාලිය උයන හැටි මම පෙන්වන්නම් කියලා. මොකද දැන් සාලිය දන්නේ නැහැ අශෝකමාලා කියන්නේ ඉහුම් පිහුම් වලට නිපුණ වෙච්ච කාන්තාව කියලා. දම්පිය අටුව ගැටපදේ කියනවා ඉහුම් පිහුම් වල නිපුණ වෙච්ච කාන්තාවන් මදු පාචිකා මදු රහත් තරසා කියලා. ඔතකොට අශෝකමාලා එවැනි කාන්තාවක්. දැන් මොකද කරන්න ඕන? අශෝකමාලා උයලා රජපෞලේ ඉන්න අයට කන්න දෙනවා. උයලා කන්න දීලා දැන් බලන් ඉන්නවා අදහස් වෙනකන්. අශෝකමාලාගේ කෑම කාපු දුටුගැමුණු රජු ඇතුළු රජපෞලේ අය පස්වනක් ප්‍රීතියටපත් වෙලා මොකද කරන්නේ? වහවහාම සාලිය අශෝකමාලා බැඳගනින් කියලා අවසර දෙනවා. සමහර වෙලාවට මෙහෙම කියන්න හේතුව Tamanට වෙච්ච දේ තමන්ගේ පුතාට නොවන එක ගැන සතුටු වෙන්නේ නැතිනේ. තාත්තා කෙනෙක් විදිහට. ඒ නිසා මොකද වෙන්නේ? දුටුගැමුණු සාලිය අශෝකමාලා සම්බන්ධයට අවසර දෙනවා. බලන්න පුතේ, සඩලු කුලේ හිටපු කාන්තාවක් වෙච්ච අශෝකමාලාට පුළුවන් වුණා ඉහුම් පිහුම් වල නිපුණ වෙච්ච නිසා රාජ කුලයට ඇතුළු වෙන්න. ඒක මම ආරම්භයේදීම කිව්වේ ඉහුම් පිහුම් නිසා මුළු පවුලම නෙමෙයි පරම්පරාවම ගොඩ ගියපු අය ඉතිහාසයේ ඉන්නවා. ඉතින් අද දවස් තුලත් එහෙම චැලෙන්ජ් ඔයාට හම්බ වෙන්න පුළුවන්. ගෑල්ලමයි පරිස්සම.